අතකොරළ මන්ත්‍රීතුමාගේ ඝාතනයෙන් පස්සේ නඩුවෙන් පස්සේ 12 දෙනෙකුට මරණීය දඬුවම නියම කළ උසාවියෙන් මෙතෙන්දී අපිට පේනවා මහාචාර්ය නිර්මාල් දේවසිරි කියනවා මේ වහාම මේ අයට ජනාධිපති සමාව දිය යුතුයි කියලා. දැන් මේ නඩුව වසර 3ක් තිස්සේ පැවැත් වූ නඩුවක්. සියලුම සාක්ෂි සඳහන් කරලා තියෙනවා. සියලුම වීඩියෝ පට බලලා තියෙනවා. ඒ වගේම තමයි වෝහාරික තාක්ෂණික යොදවලා තියෙනවා. එහෙම කරලා දීර්ඝ නඩු විභාගකින් තමයි මේ දඬුවම දීලා තියෙන්නේ. එතකොට නිර්මාල් දේවසිරි කියනවා නම් ඔවුන් බසයට නගින්නත් ඉස්සෙල්ලා ජනාධිපති සමාව දිය යුතුයි කියලා. ඒ කියන්නේ ඔවුන් නිවැරදි කරු කියලා තමයි කියන්නේ. ඔවුන් නිවැරදි කරුව කියලා කියන්නේ එහෙමනම් අධිකරණයේ වැරදි කියන එක. ඒ එහෙමනම් අධිකරණයේ වැරදි කිව්වනම් කියනවනම් අධිකරණයේ තීරණය වැරදි කියන නිර්මාල් දේවසිරි ඇත්ත වශයෙන්ම contempt of court ඒ කියන්නේ උසාවියට අපහාස කරාසේ ඔහුට අනිවාර්යයෙන්ම නඩු පවරන්න පුළුවන්.